ව්‍යාපාරික සජිව් රාජපුත්‍රගේ බිරිඳ වන මුතු රාජපුත්‍ර විසින් කරන ලද ප්‍රකාශයක් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහට ලක්වෙනවා. එනම් කාන්තාවන් සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයක්. අදාළ ප්‍රකාශය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ප්‍රහාර එල්ලවීමත් සමග එම වීඩියෝව ඉවත් කිරීමටත් කටයුතු කර තිබුණා. එසේම එම ප්‍රකාශය සම්බන්ධයෙන් සම්පූර්ණ පැහැදිලි කිරීමක් මුතු රාජපුත්‍ර විසින් පළ කර තිබුණා. එනම් තම අදහස් දැක්වීම හරිහැටි සංස්කරණය නොකර තමන්ගේ අදහස සමාජගත කිරීම සම්බන්ධවයි. මේ එම සම්පූර්ණ පැහැදිලි කිරීමයි. උපුටා ගැනීම. මාගේ පියා ඉතා ප්‍රකට ව්‍යාපාරිකයෙකුවත් කිසි දිනක මාගේ දෙමාපියන් අපිට දුක නොහඳුනන වටිනාකම් නොහඳුනන පුද්ගලයන් ලෙස ඇති දැඩි කළේ නැහැ. ඒ වගේම අපේ පවුල් පසුබිම එක රැයකින් මුදල් ලිපයූ පසුබිමක්ද නොවේ. අපේ දෙමාපියන් ජීවිතයේ ගොඩ නැගූ හැටි අපි සියසින් දැක තිබෙනවා. අපි ඉතා හොඳින් මිනිස් ජීවිතයේ අරගලය හඳුනනවා. දියණියන් දෙදෙනෙක් සිටින මවක් හැටියට සහ කාන්තාවක් හැටියට මම ඉතාමත් කනගාටුයි මම කිසිසේත් කරන්න බලාපොරොත්තු නොවුණු විදිහේ ප්‍රකාශයක් ජනගත වීම පිළිබඳව. මා පෞද්ගලිකව ඕනෑම මිතුරියකට කාන්තාවකට දියණියකට ඕනෑම ආකාරයේ සහායක් අවශ්‍ය ඕනෑම මොහොතක ඒ වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටින අයෙක් බව මා දන්නා හඳුනන බොහෝ දෙනෙක් දන්නා කරුණක්. අදත් හෙටත් ඔබට මගෙන් කාන්තාවක් ලෙස වචනයකින් හෝ සහායක් සහනයක් අවශ්‍ය ඕනෑම මොහොතක ඔබට මා සම්බන්ධ කරගන්න පුළුවන්. අවසන් වශයෙන් එක වීඩියෝ පටයකින් එක අතපසුවීමකින් මා ගැන නිගමනයකට නොයන ලෙස මා ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. මුතු රාජපුත්‍ර. උපුටා ගැනීම අවසන්. මෙවැනි පාත් දිප්පතා නැරඹීමට පිටරට අප YouTube channel එක අදම subscribe කරන්න. ඒ වගේම ඒ ළඟම තියෙන bell icon එක click කරන්න. එතකොට තමයි අපි දාන වීඩියෝ සැනින් එසැනින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ.